දැන් එහෙනම් අපි සූදානම් වෙන්නේ අවස්ථා විපර්යාසය අධ්‍යයනය කරන්න. අවස්ථා විපර්යාසය කියලා කියන්නේ ඝන පදාර්ථයක් ද්‍රව පදාර්ථයේ බවට පත්වීම, ද්‍රව පදාර්ථයක් වායු පදාර්ථයේ බවට පත්වීම. එහෙනම් මම අරගෙන තියෙනවා ඝන අයිස් ටිකක්. එහෙනම් මම මේක බන්සන් දැල්ලකට අල්ලනවා. අපි බලමු මේ තාපය හමුවේ අයිස් කැට ටික දිය වෙන විදිය. මේක බලාගෙන ඉද්දී තාපයේ සංසිද්ධියකුත් ඔලුවට ගන්න. මේ දැල්ලේ සිට තාපය ගමන් කරනවා අයිස් කැට තුළට. ඒ අයිස් කැට මේ තාපය උරාගෙන මේ අයිස් අංශු ජලාංශු නිර්මාණය වෙලා තියෙන බන්ධන ටික කඩනවා. බන්ධන ටික කටද්දී මේ ඝන අයිස් ද්‍රව ජලය බවට පත් වෙනවා. පැහැදිලිද? ඝන පදාර්ථයක් ද්‍රව පදාර්ථයක් බවට පත්වීම. ඒ වගේම අපිට තවත් විශේෂ කරුණක් අපිට මේකෙන් ඔලුවට ගන්න පුළුවන්. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. හරි? ඒකට අපි කියනවා ද්‍රවාංකය. අපි වතුර ටික මෙහෙමම අයිස් කැටේ දිය වුණාම තවදුරටත් අපි මේක රත් කරගෙන යන් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ට එද්දී මේක තාපාංකයේ බවට පත් වෙලා ජලය වාෂ්ප වෙන විදිය අධ්‍යයනයේට. මතන් වලට පැහැදිලිව පේනවා ඇති ඝන අයිස් ටික දිය වෙලා තියෙන්නේ දැන්. අයිස් කැටේ සම්පූර්ණයෙන්ම දිය වෙලා තියෙන්නේ. හොඳයි. කාලය ටිකක් ගෙවිගෙන ගියා. ඔයාලට පේනවා ඇති මේ වතුර ටික ඔහොමම අර ඝන අයිස් ද්‍රව ජලයේ බවට පත් වෙලා තවදුරටත් රත් කරගෙන යද්දී ජල වාෂ්ප බවට පත් වෙලා මෙතනින් පිට වෙනවා. ඒ වගේම නලයේ ඉහළ කෙළවරේ ජල වාෂ්පත් අපිට දකින්න ලැබෙනවා. හරි. මේ ජලය නැටීම කරන්නේ ජලයේ වාෂ්ප බවට පත් වෙන්නේ තාපාංකය නැමැති අවස්ථාවේදී. හරි. ඔයාලට බොහොම හොඳට පැහැදිලිව පේනවද දන්නේ මෙතනින් හිමාලය පිටවීම වෙනවා. මම මේ හිමාලය පිට වෙන තැනට මම මෙන්න මෙහෙම වොච් ග්ලාස් එකක් මම අල්ලනවා. බොහොම පැහැදිලි ළඟට ලං වෙන්න බලන්න. හොඳට ලං වෙලා බලන්න. මම මේ වොච් ග්ලාස් එකට ඇල්ලුවාම පේනවද වතුර බින්දු ටික? පැහැදිලිද? වතුර බින්දු ටික පේනවද? එහෙනම් හිමාලය වායුගෝලයට පිට වෙද්දී ජල වාෂ්ප බවට පත් වෙනවා. ඒකයි වොච් ග්ලාස් එක මතදී ද්‍රව බින්දු බවට පත්වීම සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිද අවස්ථා විපර්යාසය?